සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ අභිරාස් මායාවන්ගෙන් සහ අවතාර වලින් පිරුණු මනකල් කියන පැරණි ගෙදර ජීවත් වන පවුලක් වටා ගෙතුණු කවුරුත්ම නොහිතන අවසානයක් තියෙන සුපිරි හොරර් ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. පරම්පරා ගණනක වටින වස්තුවක් මේ මනකල් ගෙදර හංගගෙන ආරක්ෂා කරනවා. ඉතින් මේ වෙනකොට ඒ ගෙදර ජීවත් වෙන්නේ සුමති සුදේව් සහ මේ දෙන්නගේ ළමයි දෙන්න වන අවානි සහ කන්නන්. හැබැයි මේ ගෙදර සිද්ධ වෙන අභිරාස් අద్భుත සිද්ධි දවසින් දවස වැඩි වෙන්න පටන් ගන්නවා. මේ දේවල් කොයිතරම් දරුණු අතට හැරෙනවද කියනවා සුමිත්‍රා සහ සුදේවට ජීවිතයෙන් පවා අහිමි වෙනවා. හැබැයි එදා රෑම ගෙදර හිටපු කන්නන් අතුරුදහන් වෙනවා. මේ සිදුවීමත් එක්කම ගමේ කිසිම කෙනෙක් මේ මනකල් ගෙදරට ලං වෙන්නවත් හිතන්නේ නැහැ. මේ සිද්ධියෙන් අවුරුදු ගානකට පස්සේ මේ මනකල් සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න අලුත් ඉන්ස්පෙක්ටර් කෙනෙක් මේ ගමට එනවා. ඒ කාලෙම තමයි මේ මනකල් ගෙදර තිබිලා තවත් අභිරාස් විදියට ඝාතනය වුණ බොඩිස් දෙකක් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එන්නම සංකීර්ණ වෙන මේ සිද්ධිය අවසානයේ කවුරුත් නොහිතන පැත්තකට අරගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ. ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තියෙන මේ සුපිරිම් ෆිල්ම් එක තමයි 2025 රිලීස් වුණ The Protector කියන මලයාලම් ෆිල්ම් එක. ඉතින් අදම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකම් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් දැන් අපි බලමු මේ මනකල් ගෙදර හැංගිලා තියෙන අద్భుත අභිරහස මොකක් වෙන්න පුළුවන්ද? සුමති සහ සුදේව මරණ දවසේ අතුරුදහන් වුණ කන්නන්ට ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? හිටි හැටියෙන් මේ ගෙදරින් හම්බෙන අනිත් පොඩිස් දෙක කාගේ වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ හැම අභිරහසම සුළුමුළු හොයාගන්න අලුතෙන් එන ඉන්ස්පෙක්ටර්ට පුළුවන් වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යම් ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ රටේ ඉඳලා ආපු ෆැමිලි එකක් එයාලගේ පරණ යාළුවෙක්ගේ ගෙදර යන ගමන් ඉන්න විදිහ. ඉතින් මේ දුෂ්කර ගමනට යනකොට ටිකක් රැ වෙන නිසා මේ කට්ටියට පාර හොයාගන්න බැරි වෙනවා. මේ නිසා අතරමඟ හම්බෙන පොඩි කඩේක ඉන්න මුදලාලි කෙනෙක්ගෙන් මේ කෙනා අහනවා මනකල්ගේ ගෙදරට යන පාර මොකද්ද කියලා. මේ මුදලාලි හරි පාර පෙන්නුවත් මේ ගෙදර නමවත් අහනවත් එක්කම මුදලාලිගේ මුණ ටිකක් අමුතු වෙලා යනවා. මේ සිදුවීම පස්සේ දැන් අපිට පෙන්වන්නේ පහවදා වෙන සිදුවීම. මේ වෙනකොට ඒ ෆැමිලි එක මේ මනකල්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. කොහොම හරි ඊරෑ මේ ආපු පවුලේ හිටපු පොඩි දුව රෑ දැකපු නරක හීනයන් නිසා හොඳටම බය වෙලා ඇඬුවා කියලා එයාලගේ අම්මා සොමතට කියනවා. මේ අම්මලා දෙන්නයි කතාව අතරතුරේදී එයාලගේ ළමයි තුන්දෙනාත් හැංගෙන සෙල්ලම් කර ඉන්නවා. සොමතට සහ සුදේවට ඉන්නවා අවානි කියලා දුවෙක්. ඒ වගේම කන්නන් කියලා පුතෙකුත් ඉන්නවා. කොහොම හරි මේ තුන්දෙනා සෙල්ලම් කර ඉන්න අතරතුරේදී ගෙදරට ආව අවානිගේ සහ කන්නන්ගේ යාළුවා දියා අතුරුදහන් වෙනවා. ඒත් එකම අපිට පෙන්නනවා දියා මේ ගෙදර වහලා දාලා තියෙන පරණ කාමරයක් ඇතුළට යන විදිහ. ඇත්තට මේක කාලි මෑණියන් වෙනුවෙන් පුත සත්කාර කරන කාමරයක්. කොහොම හරි අවානි සහ කන්නන් ගෙදර හැමතැනම දියා හෙව්වත් හම්බ වෙන්නේ නැති නිසා මේ දෙන්න ගිහින් එයාගේ වැඩිහිටියන්ට කියනවා. මේ නිසා කලබල වෙන මේ කට්ටිය හැමෝම එකතු වෙලා දියාව හොයන්න පටන් ගන්නවා. ඔය ඇතුලේ පූජා කාමරේ ඉන්න දියාට මේ කාමරේ අద్భుත දෙයක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් එකම හොඳට බය වෙලා මහායියෙන් කෑ ගහන දියාගේ සද්ද ඇහෙන සුදේව් මේ කාමරේ ඇතුළට එනවා. මේ වෙලාවේ කට්ටියම දකිනවා සීන ඇතුළේ වෙලා බිම වැටලා ඉන්න දියාව. ඉතින් මේ නිසාම දියාගේ අම්මයි තාත්තයි වගේම සුදේව් සුමතිත් එක්කම දියාව හොස්පිටල් එකට අරගෙන යනවා. මේ වෙලාවේ දියාව පරීක්ෂා කරන ડોක්ටර්ලා කියන්නේ දියාට පොඩි ෂොක් එකක් නිසා තමයි මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගෙදරට ආව දවසේ ඉඳලම දියාට අමුතුම සිදුවීම් සිද්ධ වෙන නිසාම එයාගේ අම්මයි තාත්තයි තීරණය කරනවා දියාවත් එක්කගෙන මෙහෙම පිටත් වෙලා යන්න. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සුමති එයාගේ පවුලේ කට්ටියත් එක්ක එකතු කරගෙන කාලි මෑණියන් වෙනුවෙන් පූජාව පවත්වන විදිහ. මේ පූජාවත් ඉවර වෙලා එදාරේ නිදාගන්න එන සුමති දකිනවා අద్భుත ඡායාවක් ජනේල ළඟ නැති වෙලා යන විදිහ. ඉතින් මේ වෙලාවේ හොඳටම බය වෙන සුමති සුදේවට මේ ගැන කියන නිසාම සුදේව එළියටත් ගිහිල්ලා බලනවා. ඒත් ඒ වෙලාවේ කිසිම කෙනෙක් පේන්නේ නැති නිසා සුදේව් හිතන්නේ ඒ හැමදේම සුමතිගේ හිතේ ඇදුණු දේවල් කියලා. ඒ කොහොම වුණත් හැමෝගෙම හොඳට සුදේව් තීරණය කරනවා පවුලේ කට්ටියත් එක්කම හෙට කෝවිලට යන්න. මේ විදිහට පහවදා කෝවිලට ගිහින් දෙවියන් වදන සුමතිට වගේම සුදේවට ඒ වෙලාවේ තමයි හිතට ලොකු සැනසීමක් දැනෙන්න පටන් ගන්නෙ. දෙවියන් වැදලා කෝවිලෙන් එළියට එන සුමතිත් දකිනවා කෝවිල ළඟ රතින්න පූජාවක් කරන විදිහ. ඉතින් මේ පූජාව කරන කෙනාට හැමෝම කියන්නේ බෝම්බ තන්කප්පන් කියලා. මේ වෙලාවේ සුමතිට මේ රතින්න පූජාවට යන්න හිත දුන්නා සුදේව් තේරුම් කරලා දෙනවා ඒක තේරුමක් නැති දෙයක් කියලා. මේ නිසා මේ අය ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් මේ අය කෝවිලෙන් එළියට එන තැන ඉඳලා මේ කට්ටියට හම්බ වෙන එක ස්වාමි කෙනෙක්. මේ ස්වාමි මේ කට්ටිය දැකලා ඉස්සරහට ගොඩක් ලොකු කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කියනවා. හැබැයි ඉතින් ඒ දේවල් වලින් පරිස්සම් වෙන්න දන්නවා කියන සුදේව් මේ ස්වාමි කියන දේවල් ගණන් ගන්න නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. මෙහෙම එන අතරමඟදී මේ අයට ගමේ අසල්වැසියෙක් හම්බ වෙනවා. ඉතින් මේ කෙනා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ වගේම මේ ડોක්ටර් මේක පවුල කට්ටියත් එක්ක ගොඩක් හිතවත් කෙනෙක්. මොකද සුමතිට මේ වෙනකොටත් ඉරුවා රජය කියන අසනීපෙන් පෙළෙන නිසාම සුමති මේ ડોක්ටර්ගෙන් තමයි බෙහෙත් ගන්නෙ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එදා රෑම ගෙදර වෙන සිදුවීම.
දෙවියන් බැඳලා හිත සැනසීමෙන් කෝවිලෙන් එළියට ආවත් ස්වාමි කිව්ව දේ නිසා සුමතිගේ හිතට නිතර බද දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා කල්පනා කරන සුමති සුදේව්ට කියන්නේ හෙට ගිහින් ඒ ස්වාමියව හම්බෙලා කතා කරමු කියලා. හැබැයි සුදේව් නම් ඒ දේවල් ලොකුවට විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඔය අතරේ සුමතිට අමුතු සද්දයක් ඇහෙන නිසාම ජනේලෙ ළඟට එනවා. ඒත් එක්කම සුමතිගේ පැත්තට එන ගිනි බෝලයක් මේ කාමරය ඇතුළට එනවා. මේ වෙලාවේ හොඳටම කලබල වෙන සුමතිට එයාගේ ළමයි දෙන්නව මතක් වෙන නිසාම ඒ දෙන්න ළඟට දුවගෙන යනවා. ඔය අතරේ නිතරම වගේ සුමති දකින අර අద్భుත ඡායාව මේ වෙලාවෙත් සුමති දකිනවා. ඉතින් ඒ නිසා සුමති මේ කවුද කියලා බලන්න ඒ පිටිපස්සෙන් ගියත් සුමතිට ඒ ඡායාව හැර වෙන කිසිම මිනිහෙක් පේන්නේ නැහැ. කොහොම හරි මේ වෙලාවේ මහායියෙන් සුමති කෑ ගහන නිසාම සුදේව් ඒ පැත්තට දුවගෙන එනවා. ඒ වෙලාවේ තමයි සුදේව් දකින්නේ ලේ විලක් මැද වැටලා ඉන්න සුමතිව. මේ විදිහට මෙතනට එන සුදේව්ටත් සුමතිට අත්වන ඉරණමව අත් වෙනවා. කොහොම හරි මේ සද්දෙත් එක්කම අවදි වෙන කන්නන් වගේම අමානි දකිනවා එයාගේ අම්මයි තාත්තයි දෙන්නම දරුණු විතර ඝාතනය කරලා තියෙන විදිහ. ඉතින් කොහොම හරි පහවදා උදේ ආයුර්වේද ડોක්ටර් බෙහෙත් වර්ගයක් හොයාගෙන එන අතරතුරේදී අමානි අඬන සද්ද ඇහිලා තියෙනවා. ඉතින් මේ නිසා ගෙදරට එන මේ ડોක්ටර් දකිනවා අමානි තනියම එයාගේ මරුණ අම්මා ළඟට වෙලා අඬ ඉන්න විදිහ. ඒත් එක්කම ડોක්ටර් මේ සිද්ධිය ගැන පොලිසියට දන්වන නිසාම වැඩිදුර පරීක්ෂණ වලට පොලිසිය මෙතනට එනවා. හැබැයි මේ සිද්ධියත් එක්කම කන්නන් අතුරුදහන් වෙන නිසා කන්නන් ගැන කිසිම තොරතුරක් කාටවත් දැනගන්න බැරි වෙනවා. අවසානයේ මේ හැම දෙයකින් පස්සේ අවානි තනි වෙන නිසාම ડોක්ටර් තීරණය කරනවා අවානිව එයාගේ දුව විදිහට බාර ගන්න. මොකද ડોක්ටර්ට වගේම එයාගේ බිරිතරත් මේවට ළමයි නැති නිසා අවානි හරි ආදරෙන් උස්මහත් කරනවා. මේ විතර අවුරුදු ගාණක් ගත වෙලා ගිහින් අවානි තරුණ වියටපත් වෙනවා. ඉතින් අවානිට එයාගේ අම්මගෙන් තාත්තගෙන් වගේම ආදරයක් රැකවරණයක් ડોක්ටර්ගෙන් වගේම එයාගේ බිරිඳනුත් ලැබෙනවා. ඒ වගේම අවානි මේනකොට එයාගේ දෙවෙනි තාත්තගේ අඩිපාරේ යන්න තෝරගෙන තියෙන නිසාම එයාත් දේශීය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් දවසක් අවානි එයාගේ යාළුවෙක් එක්ක කොලෙජ් යන අතරතුරේදී එයාලා දකිනවා ගමේ පිට්ටනිය පවත්වන ෆුට්බෝල් මැච් එකක් ගැන නිවේදනය කරන විදිහ. කොහොම හරි මේ මැච් එකෙන් ජයග්‍රහණය ලැබෙන්නේත් මේ ගමටම තමයි. ඉතින් මේ සතුට සමරන්න කියලා හිතාගෙන මේ කණ්ඩායම පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. ඔය අතරේ කට්ටියම ටිකක් වෙරි වෙලා ඉන්න නිසාම මේ කට්ටිය එකතුලා පොඩි ගේම් එකක් කරනවා. මේ ළඟ තියෙන තුඹසට වැඩිම වෙලාවක් අත දාගෙන ඉන්නේ කවුද කියලා බලන්න තමයි මේ කට්ටිය ලෑස්ති වෙන්නේ. කොහොම හරි මේ මෝඩ වැඩේ නිසාම අන්තිම එක්කෙනාගේ අතට සර්පෙක් දෂ්ට කරනවා. ඒත් එකම යාළුවෝ ටික එකතුලා මේ කෙනාව එක්කගෙන යන්නේ අවානිගේ තාත්තා ළඟට. ඉතින් ડોක්ටරන් කියන්නේ මේ දෂ්ට කරලා තියෙන ණයෙක් කියලා. කොහොමවත් කල් වේලා යන්න කලින් මේ කෙනාව ડોක්ටර් ළඟට අරගෙන ආපු නිසාම ડોක්ටර්ට පුළුවන් වෙනවා මේ කෙනාව බේර ගන්න. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ පහවදා වෙන සිදුවීම. මේ වෙලාවේ අමානි තනියම කොලෙජ් ඇරිලා ගෙදර එන ගමන් තමයි ඉන්නේ. මේ අතරමඟදී අමානිට හම්බ වෙනවා එක පිරිමි ළමයෙක්. ඉතින් මේ කෙනා තමයි ප්‍රාදේශීය මන්ත්‍රීගේ එකම පුතා. මේ මන්ත්‍රී පුතා දැන් අවුරුදු කිහිපයක්ම අමානිගෙන් කැමැත්ත ඉල්ලගෙන පස්සෙන් එනවා. ඒත් ඉතින් අමානි නම් පොඩ්ඩක්වත් මේ පිරිමි ළමයට කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ මන්ත්‍රීගේ පුතා අමානිට මෙතන යන්න දෙන්නේ නැතුව කරදර කර ඉන්න විදිය අර ෆුට්බෝල් ටීම් එකේ කට්ටිය දකිනවා. ඉතින් මේ නිසා මෙතනට එන මේ යාළුවෝ ටික මන්ත්‍රීගේ පුතාත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කර ගන්නවා. අවසානයේ මන්ත්‍රීගේ පුතාට මෙතන යන්න වෙන්නේ හොඳටම මේ කට්ටියකින් ගුටි කාලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මේ ගමේම එක බස් එකක වෙන සිදුවීමක්. ඉතින් මේ බස් එකේ යන ටිකක් වයසක කෙනෙක්ගේ පර්ස් එක නැති වෙලා කියලා මේ කෙනා කොන්දොස්තරට කියනවා. මේ නිසා බස් එකෙන් කිසිම කෙනෙක්ට බහින්න දෙන්නේ නැති කොන්දොස්තර බස් එකත් අරගෙන කෙලින්ම යන්නේ පොලිසියට. ඉතින් මේ ගමේ දරුණු අපරාධ වෙන්නෙම නැති නිසා මේ ගමේ පොලිසියරත් කලාතුරකින් තමයි මේ වගේ පැමිණිල්ලක් හරියන්නේ. මේ නිසා පොලිසියට මේ වෙනකොට ඉන්ස්පෙක්ටර් කෙනෙක්වත් SI කෙනෙක්වත් නැහැ. හැබැයි මේ පොලිසියට නිතරම වගේ එන පැමිණිල්ලක් තමයි බස් එකේදී සිද්ධ වෙන මේ පර්ස් හොරකම. මේ නිසා හැමදාම වගේ ඔෆිසර්ස්ලා ටික එකතුලා බස් එකේ ආව හැම මගේක්ම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒත් කිසිම දවසක හොරාව නම් අල්ලගන්න පුළුවන් වෙන්නේත් නැහැ. ඔය අතරේ ගමේ තරුණ තරුණිය ටික එකතුලා සංවිධානය කරන උත්සවයකට ආධාර ඉල්ලන්න ගමේ ඇවිදින ගමන් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ කට්ටිය හිතුව විදිහටම උත්සවේ තියන්න පුළුවන් වෙනවා. හැබැයි මේ උත්සවේ තියෙන තැන මන්ත්‍රීගේ පුතා එයාගේ යාළුවෝ ටික දෙනෙක් එක්ක එනවා. මොකද කලින් දවසේ පිරිමි ළමයි ටික එකතුලා මන්ත්‍රීගේ පුතාට ගහපු පලිය ගන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ නිසා මේ දෙගොල්ලෝ අතරේ ලොකු ගැටුමක් ඇති වෙනවා. ඔය අතරේ තමයි මේ ගමට අලුතෙන් පත්වීම් අරගෙන ආපු ඉන්ස්පෙක්ටර් එන්නේ. ඉතින් මේ වෙලාවේ අමානි ඉන්ස්පෙක්ටර් ළඟට ඇවිත් කියනවා මේ ගැටුම ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. මේ නිසා ඉන්ස්පෙක්ටර් මන්ත්‍රීගේ පුතාට අවවාද කළත් ඒ කිසිම දෙයක් නම් මේ කට්ටිය ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේ කට්ටිය එකතුලා ඉන්ස්පෙක්ටරත් ගහන්න හදනවා. හැබැයි ඉන්ස්පෙක්ටර් මේ හැමෝටම පහර දීලා අවසානයේ මේ ප්‍රශ්නෙත් විසඳලා පොලිස් ස්ටේෂන් එකට එනවා. හැබැයි ඒ වෙනකොටත් පොලිසිය වහලා දාලා කිසිම නිලධාරියෙක්වත් පේන්නේ නැහැ කියලා ඉන්ස්පෙක්ටර් දකිනවා. මොකද පොලිස් ඔෆිසර්ස්ලා ටිකත් මේ වෙනකොට ගමේ තිබුණ උත්සවයට නැටුමක් ඉදිරිපත් කරන්න ගිහින් කියලා ඉන්ස්පෙක්ටර් දැනගන්නවා. කොහොම හරි පොලිසිය ඇතුළට එන ඉන්ස්පෙක්ටර් දකිනවා එකම මිනිහෙක් විතරක් හිරකුඩුක දාලා ඉන්න විදිහ. ඉතින් මේ විතර හිරකුඩුක දාලා තියෙන්නේ ශ්‍රී කුට්ටන් කියලා කෙනෙක්ව. හැබැයි බැලු බැලමටම ශ්‍රී කුට්ටන් කියන්නේ හොරෙක් මංකොල්ලකාරයෙක් නෙවෙයි කියලා ඉන්ස්පෙක්ටර්ට පේනවා. ඉන්ස්පෙක්ටර් එනකොටම හිරකුඩුව හිස්ව තියන්න බැරි නිසා තමයි ශ්‍රී කුට්ටන්ව පිම්පකොට සිදුවීමට හිරේදිර හිරේට දාලා තියෙන්නේ. කොහොම හරි ඉතින් මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් කියනවා එයාව නිදහස් කරලා දාන්න කියලා. ඇත්තටම ඉන්ස්පෙක්ටර් මේ ගමට ඇවිල්ලා තියෙන්නේ මනකල් ගෙදර වුණ සිදුවීම ගැන අවුරුදු ගානකට පස්සේ ආයමත් විමර්ශනය පටන් ගන්න. මේ වෙලාවේ එක ඔෆිසර් කෙනෙක් ඉන්ස්පෙක්ටර් කියනවා ඒ ගෙදර සිදුවුනේ මොකද්ද කියලා. ඒත් සුමති සහ සුදේව් මරණය කොහොමද කියන එක අදටත් හැමෝටම අභිරහසක්. ඒ වගේම ගමේ හැමෝම විශ්වාස කරනවා දශක ගාණක්ම පරණ ඒ ගෙදර භයානක අద్భుත දේවල් සිද්ධ වෙනවා කියලා. මේ කතාව අහන ඉන්ස්පෙක්ටර් මේ නඩුවට අදාළ වාර්තාව ගැන අධ්‍යයනය කරනවා.
ඔය අතරේ තමයි සුපුරුදු විදිහටම අර බස් එකේ වෙන සිදුවන හොරකමක් නිසාම බස් එක ආයමත් පොලිසියට අරගෙන එන්නේ. මේ වෙලාවේ ඔෆිසර්ස්ලා ටික එකතුලා වෙනදා විදිහට පරීක්ෂා කරලා බැලුවත් කිසිම හෝඩුවාවක් හොයාගන්න නැහැ. කොහොම හරි මේ විදිහට රුපියල් 24000ක් නැති වෙලා තියෙන්නේ විශ්‍රාම වැටුප් අරගෙන ගෙදර යන ගමන් හිටපු මහලු වැඩිහිටි කෙනෙක්ගේ. මේ සිද්ධිය දැනගන්න ඉන්ස්පෙක්ටර් කියනවා බස් එකේ හිටපු මගුන්ගේ විස්තර ගන්න කියලා. ඉතින් හැමදාම වගේ මේ වෙනකොටත් ඔෆිසර් ඒ ගැන හැම තොරතුරක්ම අරගෙන තමයි තියෙන්නේ. ඒ නිසා ඉන්ස්පෙක්ටර් මේ හැම වාර්තාවක්ම අරගෙන බලනවා එකම නම තියෙන කවුද ඉන්නේ කියලා. ඒ අය වෙනම ගෙන්නලා ප්‍රශ්න කරන ඉන්ස්පෙක්ටර් තෝරනවා ඒ කට්ටිය අතරේ හොරකමට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ කියලා. ඉතින් මේ අයත් හොරකම කරේ නැත්නම් හැමදාම බස් එකේ කොන්දොස්තර ගැන තමයි ඉන්ස්පෙක්ටර් මේ වෙලාවේ සැකයක් ඇති වෙන්නේ. මේ නිසා කොන්දොස්තර පරීක්ෂා කරන ඉන්ස්පෙක්ටර් නැතුණු රුපියල් 24000ක් හොයාගන්න පුළුවන් වෙනවා. මේ විදිහට ඒ ප්‍රශ්නෙත් විසඳන ඉන්ස්පෙක්ටර් ආයමත් මනකල් ගෙදර සිද්ධියේ වාර්තාව බලන්න පටන් ගන්නවා. ඉතින් මේ ගැන තවත් විස්තර හොයාගන්න කියලා හිතාගෙන ඉන්ස්පෙක්ටර් මේ ගෙදරට රෑ හොරෙන්ම ඇතුල් වෙනවා. ඒත් ඉන්ස්පෙක්ටර්ට සැහැමීමකට පත්වන කිසිම සාක්ෂියක් නම් හොයාගන්න ලැබෙන්නේවත් නැහැ. දැන් කතාවේ අපිට පෙන්වන්නේ පහවදා උදේ කෝවිලට ගිහින් ඉන්න අවානිව. ඉතින් මේ වෙලාවේ කෝවිලේ ඉන්න ශ්‍රීකුට්ටන් දකින අවානි එයාට ආශිර්වාද කරලා මෙතනින් පිටත් වෙලා යනවා. ඔය අතරේ ඉන්ස්පෙක්ටර් ගමේ කිහිප දෙනෙක් ඉන්න තේ කඩේකට එනවා. මේ වෙලාවේ තේකුත් බොන ගමන් ඉන්ස්පෙක්ටර් මෙතන ඉන්න අයගෙන් අහනවා මනකල් ගෙදර ගැන මොනවද එයාලා දන්නේ කියලා. ඉතින් එදා වුණ සිදුවීම ගැන පොඩි හරි විස්තරයක් දන්නේ මේ කඩේ මුදලාලි විතරයි කියලා මේ අය කියනවා. මොකද මේ සිදුවීම වෙන්න කලින් දවසේ ආව සුදේවගේ යාළුවා මනකල් ගෙදරට යන පාර ඇහුවේ මේ මුදලාලිගෙන් නිසා. ඉතින් මේ මුදලාලිත් ඒක ගැන කියන්න දන්නේ මේ සිද්ධිය විතරයි කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. මේ වෙලාවේ තංකප්පන් හොඳ වාහනයකින් ඇවිත් බහින විදිහ ගමේ හැමෝම දකිනවා. ඉතින් කෝවිලේ රතින්නම් පූජාව කර කර හිටපු තංකප්පන් මේනකොට ගමේ ලොකුම සල්ලිකාරයා කියලා හැමෝම දන්නවා. තංකප්පන් මේ ඇවිල්ලා ඉන්නේ එයාගේ ණයට සල්ලි අරගෙන මේ වෙනකොට මගාරණ කටේට පොඩි සද්දයක් දාලා යන්න. ඔය අතරේ තංකප්පන් ගෙදර වැඩට කෙනෙකුත් හොයන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ශ්‍රීකුට්ටනුත් මොකක් හරි රස්සාවක් හොයන ගමන් ඉන්න නිසාම තංකප්පන් ශ්‍රීකුට්ටන්ට කියනවා එයාගේ ගෙදර වැඩට එන්න කියලා. ඒ වෙලාවේ ගෙදර එක්කගෙන යන ශ්‍රීකුට්ටන් වත්තේ වැඩ වගේම පිරිසුදු කරන වැඩ පවා ගොඩක් උනන්දුවෙන් කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ රෑ වෙලාවක් ගෙදර යන ගමන් ඉන්න අවානිව. මේ වෙලාවේ අවානිට ඉන්ස්පෙක්ටර් හම්බ වෙන නිසාම ඉන්ස්පෙක්ටර් අවානිව ගෙදර ඇරලවන්නම් කියලා කියනවා. හැබැයි ඉතින් අවානි ඒකට අකමැති නිසාම එයා තනියම පයින් එවෙදගෙන යනවා. ඊට පස්සේ කතාවේ අපිට පෙන්නන්නේ පහවදා වෙන සිදුවීම. මේ වෙලාවේ ගමේ හැමෝම වගේ මනකල් ගෙදර ළඟට ඇවිල්ලා ඉන්නවා. කලින් වගේම සිද්ධ වුණ තවත් භයානක ඝාතන ගැන පරීක්ෂණ කරන්න තමයි පොලිසිය මෙතනට එන්නේ. ඉතින් මේ විතර මරලා දාලා ඉන්නේ සුමිතට වගේම සුදේවට කෝවිලේදී හම්බුන ස්වාමීව. ඉතින් ඊට කලින් මරණ දෙකටම සමානව තමයි මේ ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම හරි මේ ඝාතනය ගැන මරණ පරීක්ෂණය කරන්න මෙතනට එන්නේ විශ්‍රාමික අධිකරණ වෛද්‍යවරයෙක් වුණ රඝුවරන්. මොකද කලින් සිද්ධ වුණ සුමති සුදේව මරණ පරීක්ෂණය කරලා තියෙන්නේ රඝුවරන් නිසා. කොහොම හරි ගෙදර ටිකක් පරීක්ෂා කරලා බලන ඔෆිසර් කෙනෙක්ට තවත් බොඩි එකක් හම්බ වෙනවා. ඉතින් මේ බොඩි එක අවානිගේ කියලා දැනගන්න හැමෝම මේ වෙලාවේ පුදුම වෙනවා. මේ ආරංචිත් එක්ක මෙතෙන්ට එන අවානිගේ තාත්තටත් මේ දේ දරා ගන්න බැරි වෙනවා. කොහොම හරි ඉතින් අවානිගේ පවුලේ අය වගේම ගමේ කට්ටියත් එකතුලා අවානිගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. මේ සිදුවීමෙන් පස්සේ ගමේ තරුණයෝ කිහිප දෙනෙක්ම එකතුලා මේ මනකල් ගෙදර අභිලාෂ ගැන හොයන්න පටන් ගන්නවා. ඔය අතරේ තමයි මේ අය මේ ගැන දන්න ජ්‍යොතිෂ වේදිකව හම්බ වෙන්න යන්නේ. ඉතින් මේ කෙනා කියන්නේ මීට අවුරුදු ගානකට කලින් මේ ගෙදර උරුමයේ තිබුණ කාලිමෑණියන් වෙනුවෙන් පුද පූජා කරා කියලා. හැබැයි ඒ කෙනාගේ අත් උදව්වට හිටපු කෙනා ගෙදර අයිතිකාරයත් එක්කම මේ පූජා කාමරේ පණ වගේ ආරක්ෂා කරලා තියෙනවා. හැබැයි ගෙදර අයිතිකාර කෙනා මේ කාමරේ නිසාම එයාගේ අත් උදව්වට හිටපු කෙනාව මරලා දාලා තියෙනවා. ඉතින් ඒ කෙනා හිතා ගන්නවා මේ වෙලාවේ මේ පවුලට අයිති හැම දෙයක්ම විනාශ කරලා දානවා කියලා. ඒ නිසා මේ ජ්‍යොතිෂ වේදියා කියන්නේ ඒ කෙනාගේ අවතාරය තමයි මේ විතර පරිගන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ගමේම මේ කටකතාව කලින් ඉඳලම පැතිරලා තිබුණත් ඉන්ස්පෙක්ටර් නම් මේ හොල්මන් අවතාර ගැන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මේ නිසා ඒ වෙලාවෙම ඉන්ස්පෙක්ටර් මේ ගෙදරට යනවා තවත් මේ ගැන හොයලා බලන්න. හැබැයි ඒ වෙලාවත් පොලිසිය අය නම් කියන්නේ එතන ඉන්න අවතාර සහ හොල්මන් ගැන. මේ විකාර තවදුරටත් අහගෙන ඉන්න කැමති නැති ඉන්ස්පෙක්ටර් මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් යන්නේ මන්ත්‍රීගේ පුතාව හම්බ වෙන්න. මොකද අවානිත් එක්කන ප්‍රශ්නයක් එක්ක තරහට අවානිව ඝාතනය කරන්න ඇත්තේ මන්ත්‍රීගේ පුතා කියලා සාධාරණ සැකයක් ඉන්ස්පෙක්ටර්ට තියෙනවා. ඒ වුණත් මන්ත්‍රීගේ පුතා නම් කියන්නේ එයා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ආමත් පොලිස් ස්ටේෂන් එකේ වෙන සිදුවීමක්. මේ වෙලාවේ රඝුවරන් ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න එන්නේ මේ ditth ඝාතනය ගැන වැදගත් විස්තරයක් කියන්න. ඉතින් මේ පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා මේ ඝාතන දෙකම එක සමානව පෙනුණා ඝාතන දෙකම කරලා තියෙන දෙන්නේ කියලා. මොකද ස්වාමි සහ අවානිව ඝාතනය කරන්න පාවිච්චි කරලා තියෙන ආයුධ වෙනස් කියලා රඝුවරන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔය අතරේ අපිට පෙන්නනවා මේ ගමේ තරුණයෝ ටික කතා වෙනවා ඉන්ස්පෙක්ටර් මේ පරීක්ෂණය හරියට කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ කට්ටිය කතා වෙන්නේ හරි සාක්ෂියක් ලැබෙනකම් එයාලා මේ පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යමු කියලා. මොකද මේ අයත් මේ වෙනකොට අවානිගේ ඝාතනය ගැන හොයන ගමන් තමයි ඉන්නේ. ඒ වගේ මේ අයට ශ්‍රීකුට්ටන්ගේ උදව්ව ඕන වෙන නිසාම එයාව හම්බ වෙන්න යනවා. මේ වෙලාවේ මේ අය 6 දෙනෙක්ගේ නම් තියෙන ලයිස්තුවක් ශ්‍රීකුට්ටන්ට දීලා කියන්නේ ඒ ගෙවල් වලට හොරෙන් ඇතුල් වෙන්න ඕනේ කියලා. මේ ලයිස්තුවේ ඉන්ස්පෙක්ටර් රඝුවරන් ප්‍රාදේශීය මන්ත්‍රී වගේම තවත් 3 දෙනෙක්ගේ නම් තියෙනවා. ඒ වගේම මේ වැඩෙන් පස්සේ ටික දවසක් යනකම් ශ්‍රීකුට්ටන්ට මේ කට්ටියව හම්බ වෙන්නත් එපා කියලා කියනවා.
මේ අය කිව්ව විදිහටම ශ්‍රීකුට්ටන් මුලින්ම යන රඝුවරන්ගේ ගෙදරට. ඉතින් මේ හැම ගෙදරටම යන ශ්‍රීකුට්ටන් මේ මනකල් ගෙදරට අදාළ විස්තර තියෙන වාර්තා වගේම සැකකටයුතු දේවල් තමයි එකතු කරන්නේ. මේ විදිහට ශ්‍රීකුට්ටන් එයාට බාර දුන්න වැඩේ හරියටම කළා මේ හොයාගත්ත දේවල් අර තරුණයන්ගේ අතට දෙනවා. මේ සිදුවීම අතරතුරේදී ડોક્ટર රඝුවරනුත් රියානතුරගේ රෝහල්ගත කරනවා. හැබැයි මේ ඇක්සිඩන්ට් එකත් එක්කම අසාධ්‍ය වෙන රඝුවරන් මිය යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් SPව හම්බ වෙන්න ගිහින් ඉන්න විදිහ. ඉතින් ඉන්ස්පෙක්ටර් මේ ගිහින් තියෙන්නේ එයාගේ මිෂන් එකේ අලුත් විස්තර ගැන SPව දැනුවත් කරන්න. හැබැයි ඉතින් අවානික සහ ස්වාමිගේ ඝාතන ගැන ඉන්ස්පෙක්ටර් ලොකු ප්‍රහේලිකාවක් ඇති වෙලා තියෙනවා. මොකද එකම තැන එකම වෙලාවෙදී එකම විදිහට මැරෙන්න මේ දෙන්න අතර තිබුණ සම්බන්ධය මොකක්ද කියලා. කොහොමවත් මේ විමර්ශනයත් එක්කම ඉක්මනින්ම සැකකාරයව අල්ලගන්න ගැන ඉන්ස්පෙක්ටර් කියනවා. මොකද මේ වෙනකොට ඉන්ස්පෙක්ටර් මේ ගැන ඉදිරිපත් කරන්න කිසිම වාර්තාවක් එයා ළඟ නැති නිසා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ශ්‍රීකුට්ටන් මාර්ගයෙන් තොරතුරු හොයාගත්ත ගමේ ටීම් එක මේ තොරතුරුත් අරගෙන SPව හම්බ වෙන්න ගිහින් ඉන්න විදිහ. මොකද මෙතන ඔෆිසර් පුතෙක් ඉන්නවා SI විභාගයේ පාස් වුණ. ඉතින් ඒ මාර්ගයෙන් මේ අයට ලේසි වෙනවා SPව හම්බ වෙන එකත්. මේ වෙලාවේ මේ අය කියන්නේ විමර්ශනයේ සිද්ධ වෙන විදිය ගැන එයාට ප්‍රශ්න කීපයක්ම තිබුණ නිසාම එයාලා තනියම මේ ගැන හොයන්න පටන් ගත්තා කියලා. ඒ වගේම එයාලා හොයාගත්ත සාක්ෂිත් මේ වෙලාවේ SPට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ පහුදා මේ අය අලුතෙන් පත්වීම හම්බුන SI එක්කම ස්වාමී ගෙදර හොයාගෙන යන විදිහ. මේ වෙලාවේ ස්වාමීගේ අම්මා ගෙදර ඉන්න නිසාම ස්වාමී ගැන විස්තර ටිකක් මේ කට්ටිය අහලා දැනගන්නවා. ස්වාමී දැන් මාස ගානකින් ගෙදර ඇවිත් නෑ වගේම ගමේ ගොඩක් මිනිස්සුන්ට මුදල් වංචා කරලා ගමනුත් පැනලා ගියා කියලා අම්මා මේ වෙලාවේ කියනවා. ඔය අතරේ අපිට පෙන්නනවා DIGව හම්බ වෙන්න ගිහින් ඉන්න SPව. මොකද මේ වෙනකොට ගමේ තරුණයෝ එකතුලා දුන්න වාර්තා හැමදේම DIGට ඉදිරිපත් කළා තමයි තියෙන්නේ. ඉතින් මේ වාර්තාවලට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මේකට රහස් මිෂන් එකක් ආරම්භ කරලා තියෙනවා. මේ සාක්ෂි පන්ත පදනම් වෙලා කරගෙන යන මේ මිෂන් එකේ ප්‍රතිඵලයක් විදිහට පොලිසියට පුළුවන් වෙනවා අවානිගේ ඝාතකයව අල්ලගන්න. ඉතින් මේ වෙන කවුරුත් නෙමේ ගමට අලුතෙන් පත්වීමක් අරගෙන ආපු ඉන්ස්පෙක්ටර් කියලා දැනගන්න මුළු ගමම පුදුම වෙනවා. ඒත් ඉතින් ප්‍රශ්න කිරීම වලදී නම් ඉන්ස්පෙක්ටර් කියන්නේ ස්වාමී කියන්නේ තරුණ කාලේ ඉඳලම අපරාධකාරයෙක් කියලා. ඒ වගේම ස්වාමී කරපු ලොකු මාෆියා වලින් මෙනකොට ස්වාමීගේ නමට විශාල ධනයක් වත්කමක් තියෙනවා කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. මේ මනකල් ගෙදර උරුමය ගැන ස්වාමී ඇහැ ගහගෙන ඉඳලා තමයි තියෙන්නේ. ඉතින් මේ ගෙදර අවසන් උරුමකාරී වන අවානි නිසා ස්වාමී අවානිව මරන්න ඇති කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් මොන බොරු හේතුවක් කිව්වත් අවානිගේ ලේබල තවරුණු එයා මරන්න පාවිච්චි කරපු ආයුධ ඉන්ස්පෙක්ටර්ගේ ගෙදර තිබිලා හොයාගත්ත නිසාම ඝාතකයා ඉන්ස්පෙක්ටර් කියලා ඔප්පු කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්කම ඉන්ස්පෙක්ටර් ඇත්ත විස්තරේ කියන්න පටන් ගන්නවා. ඉන්ස්පෙක්ටර් මේ මනකල් සිද්ධිය ගැන හොයන්න මුලින්ම ඒ ගෙදරට ගිහපු වෙලාවේදී එයාට පූජා කාමරයේ තිබිලා පරණ පුස්කොළ පොතක් හම්බ වෙනවා. ඉතින් මේ පුස්කොළ පොතේ තියෙනවා ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් තිබුණ කාලෙදී මේ කට්ටිය ළඟ වටිනා දියමන්ති තොගයක් තිබිලා තියෙනවා කියලා. ඉතින් මේ දියමන්ති පෙට්ටිය ආරක්ෂා කරන වගකීම බ්‍රිතාන්‍යයන් බාර දීලා තිබුණේ ඒ වෙනකොට මනකල් ගෙදර උරුමකාරයා වුණ වාසුදේවට. මේ රහස ගැන දැනගන්න ඉන්ස්පෙක්ටර් මේ ගෙදර දියමන්ති පෙට්ටිය හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගැන දන්න වෙන කවුරුට තමයි සුදේව සහ සුමතිව මරන්න ඇත්තේ කියලා ඉන්ස්පෙක්ටර් හිතනවා. ඔය අතරේ ඉන්ස්පෙක්ටර්ගේ අවධානය තන්කප්පන් පැත්තට හැරෙනවා. මොකද කෝවිලේ රතින්න පූජාව කරපු මනුස්සයා එකපාරටම කෝටිපතියෙක් වුණේ ගැන ඉන්ස්පෙක්ටර් ලොකු සැකයක් ඇති වෙනවා. මේ නිසා ඉන්ස්පෙක්ටර් ඊළඟට යන්නේ තන්කප්පන් හම්බ වෙන්න. මෙතනදී තන්කප්පන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරනකොට ඉන්ස්පෙක්ටර් ඇත්තම සිද්ධිය දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් තන්කප්පන් කියන විදිහට මේ පිටිපස්සේ ඉඳලා තියෙන ස්වාමී. කොහොම හරි මනකල් ගෙදර අద్భుත බලවේගයක් තියෙනවා කියන කතාවත් ස්වාමීගේ අදහසක් වෙනවා. මොකද ඒ මාර්ගයෙන් ගෙදරට ඇතුළු වෙන ස්වාමී සුදේව් සහ සුමතිවත් මරලා දාලා තියෙනවා. ඒත් එක්කම පූජා කාමරයට යන ස්වාමී මේ කාමරේ හැමතැනම දීමන්ති පෙට්ටිය හෙව්වත් කාලි මෑණියන්ට පළදෙන දීමන්ති මාළේ විතරයි ස්වාමීට එදා අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එදා ස්වාමී තන්කප්පන්ව එක්කගෙන තමයි මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් දීමන්ති විකුණලා තමයි තන්කප්පන් අද වෙනකොට මේ වගේ සෝපාසු ජීවිතයක් ගත කරන්නේ. හැබැයි ඊට වඩා දීමන්ති තොගයක් ඒ ගෙදර තියෙනවා කියලා තහවුරු කරගන්න ඉන්ස්පෙක්ටර් මේ ගැන ලොකු ආශාවක් ඇති වෙනවා. මේ නිසා ඒ සිද්ධිය යට ගහන ඉන්ස්පෙක්ටර් හොර රහසෙම මනකල් ගෙදරට ඇතුල් වෙනවා මේ ගැන තවත් තොරතුරු හොයලා බලන්න. හැබැයි එදා ඉන්ස්පෙක්ටර්ට ඇහෙනවා අමානි අතුරුදහන් වුණ එයාගේ අයියත් එක්ක මේ ගෙදර ඉඳලා කතා කරන සද්දේ. ඉතින් අමානි වගේම එයාගේ අයියත් මේනකොට දන්නවා එයාලගේ අම්මයි තාත්තයි මැරුවේ ස්වාමී කියලා. ඒ නිසා අමානිගේ අයියට ඕන වෙනවා මේ ස්වාමීගෙන් පරිගන්න. ඒ වගේම මේ දෙන්න ගෙදර හංගලා තියෙන දීමන්ති කෙනත් කතා වෙනවා. කොහොමද මේ කතාවෙන් පස්සේ අමානි මේ ගෙදරින් එළියට යන්න හදනවා. ඒත් එක්කම අමානිව අල්ලගන්න ඉන්ස්පෙක්ටර් අමානිට තර්ජනය කළා එයාගේ අයියා කවුද කියලා වගේම දීමන්ති හංගලා තියෙන්නේ කොහෙද කියලා දැනගන්න උත්සාහ කරනවා. ඒත් මේ කිසිම දෙයකට උත්තර දෙන්නේ නැති අවානිට ඉන්ස්පෙක්ටර් පහර දෙන නිසාම අවානිගේ ඔළුව බිත්තියක වැදිලා අවානිට සිහි නැති වෙනවා. ඒත් අවානි ඒ වෙලාවේ ඉන්ස්පෙක්ටර් අතින් මරණ කියලා හිතන ඉන්ස්පෙක්ටර් මේ ඝාතනයත් ස්වාමී විසින් කරපු ඝාතනයක් විදිහට පෙන්වන්න සලස්වනවා. ඒ නිසා ස්වාමී යකඩකින් අවානිගේ බෙල්ලට අනිනවා. ඉතින් මේ විදිහට අවානිගේ ඝාතනය පිළිගන්න ඉන්ස්පෙක්ටර් දියමන්ති වෙනුවට අවසානයේ හිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අවසානයේ අපිට පෙන්නනවා අවානිගේ අයියා වෙන කවුරුත් නෙමෙයි ශ්‍රීකුට්ටන් කියලා. එදා ශ්‍රීකුට්ටන් අවානි හම්බ වෙන්නේ එන්නේ එයාලගේ දෙමාපියන්ගේ ඝාතකයා වෙන ස්වාමියා මරලා දාලා. ඉතින් මේ පලිය ගන්න තමයි ශ්‍රීකුට්ටන් එයාගේ දෙමාපියන්ව මරන දවසේම ගෙදරින් පැනලා ගිහිල්ලා කන්නන් කියන නමත් වෙනස් කරගෙන අතුරුදහන් වෙන්නේ. මේ හැම දෙයකින්ම පස්සේ කාලි මෑණියන්ගේ පිළිමේ තියෙන තැන තියෙන රහස් දොරටුවකින් ඇතුළු වෙන ශ්‍රීකුට්ටන්ට
බේස්මන්ට් එකේ හංගලා තියෙන දීමන්ති පෙට්ටිය අරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඉඳලා මේ දීමන්ති පෙට්ටිය ශ්‍රීකුට්ටන්ගේ අතට යනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ සුප්‍රීම ෆිල්ම් එකේ කතාවත් මෙතනින් ඉවර වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුප්‍රීම ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.